ඕක කියන්න. එකතු කිරීමෙන් ගානට උත්තරය ආවේ 9 පළවෙනි එකට. මහා පොදු සාධකයේ එකද? මේකේ උත්තරේ කියලා ආවේ 9යි. 9. වන් බෙදරු ගැම්මන් පස්සේ ඉස්සෙල්ලා බෙදීමනේ කරගන්නේ. මෙතන බෙදීම කරගත්තාන් පස්සේ ආයෙ බෙදීම දෙක 3 එහෙනම් 9යි. මෙතන කුඩා පොදු ගුණාකාරයනේ. කූපෝග්ගු අපි 4 ලියා ගන්නවා 12 ලියා 12 ගන්නවා 15 15 ලියා ගන්නවා අපි ගුණාකාර ටික මේවයි ලියාගෙන යනවානේ 4 8 12 16 20 24 ඊළඟට 28 32 32 36 36 40 sorry 40 44 48 ඊළඟට 52 54 52 නෙමෙයි 56 40 44 52 56 60 තවත් දෙයක් ඉදත් මදි. තේරෙනවද පල්ලෙයක් දිලා තියෙනවා? ඒ ඇති අයියා ඇති. ඇතිනේ. ඔය ගාන ඇති. ඇති. ඊළඟට මෙතන 12 24 36 48 60 62 ඊළඟට 15 30 45 60 ඕකේ දැන් තේරලා තියෙන්නේ කොයි එකදයි කියලා මේ 60යිනේ. ඔව් 60යි ඊළඟට මහා පොත් සාධකයේ හොයන එක පොදු සාධකය. 4 12 15 සමානයි එක වතාවක් දෙක වතාවක් දෙක එක වතාවක් දෙක වතාවක් එක වතාවක් 3 ඊළඟට එක වතාවක් 3 වතාවක් 5 එහෙනම් දෙකේව පොදුවට ගන්න බෑ තුනේව පොදුවට ගන්න බෑ පහේවත් බෑ එහෙනම් එක විතරයි එකයි ඉතින් ඕක අමාරුයිද අනේ හරි ඒක තමයි කිව්වේ හරි කියලා පළවෙනි ගානක් ගොඩ මම අරකට ඔය දා ලේසි මේ කුඩා පොදු ගුණාකාරවල ලේසි ක්‍රමයක් කියා දෙන්නම් හැබැයි මේ ඔය වගේ ගණන් වලට ඔච්චර ලියා යන කම්මැලි නම් ඒක ලේසි ක්‍රමයක් පටලගන්නේ ඉද්දන්නේ අර බෙදාගෙන යන ගානද අයියා? ඔව් ඒක තමයි කියා දෙන්න හැදුවේ ඒක ලේසි මං හිතන්නේ මෙහෙම ලියනවට වඩා ඒක බෙදාගෙන යන එක ඔව් ලේසියිනේ. සමහරවට අමාරු වෙනවා සමහරවට ලේසි මට මේක ලේසි මට බෙදීමෙන් පැටලෙනවා මම ඒ ක්‍රමේ කියා දෙන්නම් ඒකත් කියා දුන්නා අයියා අපට ඒක කියා දුන්නද ඔව් මට මතක නැහැනේ ගුරු මුෂ්ටියකින් තොරව කියලා දුන්නා අපිට තේරෙනවා නෑ ගුරු මුට්ටිය කියලා තව පොඩ්ඩක් ඒ ටිකක් කියලා දෙන්නම් මේ ගාමි ඔන්න මේ වීඩියෝ එක දාන්න කැමරා එක ෂෙයා කරන්න සිග්නල් තියෙන කෙනෙකුට දැන් මේ ස්ක්‍රීන් එක ඔයගොල්ලෝ කවුරුත් කතා කරලා බලන්න පොඩ්ඩක් මට මේ ස්ක්‍රීන් එක මාරු වෙනද බලා ගන්න එක අයියේ කවුරුත් කතා කරා හරි ඕකේ ස්ක්‍රීන් එක මාරු වෙන්නේ නැහැ කලින් වගේ මගේ ස්ක්‍රීන් එක පේනවනේ බෝඩ් එකම පේනවනේ කලින් මේ දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා මම මේ කතා කරනකොට මාරුණානේ මේ ඒ කතා කරන එනගේ ස්ක්‍රීන් එක පෙන්වන්න දැන් එහෙම නැහැනේ මට ඒක බලා ගන්න ඕනකම තිබ්බේ කොහොමද කතා කරන්නේ ළමයි මේ දැන් ස්ක්‍රීන් එක මාරු වෙන්නේ නැහැ නේද මගේ කම්පියුටරේ පෙන්වන්නේ නෑ. හරි එලෙල මම අනිත් ක්‍රමෙත් කියා දෙන්නම්
කුඩා පොදු ගුණාකාර වෙන බෙදා ගැනීම ක්‍රමය. තව ක්‍රම දෙකක් විතර තියෙනවා. දෙකම කියන්න නැද නිකමට වගේ. මකන්න දවුලක් නැහැනේ. හැබැයි පටල ගන්නම් එපා. ඕකේ. කුඩා පොදු ගුණාකාර වෙන තව එක ක්‍රමයක් තියෙනවා. ළඟින් දන්නේ මගේ වීඩියෝ එක ටිකක් අවුල් විදියට නේ පේන්නේ. අහම දුන්නම් පස්සේ. මේ පැත්තෙන් ලියන්නම් ඉස්සෙල්ලම සංඛ්‍යා ටික කුඩා පොදු ගුණාකාර වෙන්න යන්නේ කූපෝගු. කූපෝගු 4 12 15 මම මේ ක්‍රමයේ කියා දෙන එක නැවැත්තුවේ අපේ මල්ලිට ගියා දීලා උට නිකන් මේ පිස්සු වගේ වුණා මේක හදා ගන්න බැරුව. ඔයාලා දන්නවයි ප්‍රථමක සාධක කියලා ඒවා තියෙනවා. ඔවයි. මේ ඔක්කොම ප්‍රථමක සාධක වල ගුණිතයක් විදියට ලියා ගන්න. ඔන්න මාත් එක්ක කරමු. අර මේ මහා පොත් සාධකයේ හන්නකොට කරන වැඩේමයි. මේක ලියන්න පුළුවන් දෙක වතාවක් දෙක කියලා ලියලා ඒක පිටිපස්සෙන් ආයෙ ලියා ගන්නොත් දෙකේ දෙවනි බලය. හරිද? දැන් මේක ලියා ගන්න පුළුවන් දෙක වතාවක් 3 කියලා නේද? හරිද? තේරුණාද? එහෙම ලියලා මේක ලියා ගන්නෝ දෙකේ 3 කිරීම 3 1 කියලා. ඔන්න මේකෙදි බලා ගන්න මේක අපිට 3 වතාවක් පාග්‍යල ලියා ගන්න එකේ. ඒක ලියනවා 3 1 ගුණ කිරීම 5 1. දැන් අපි මේ 3ේම සාධක ලියන්න 2 භාවිතා කළා 3 භාවිතා කළා 5 භාවිතා කළා. හරිද? 2 3 5 තමයි භාවිතා කරලා තියෙන්නේ. මේ සාධක වල ගුණිතයක් විදිහට ලියපුවයින් හැමතැනම දෙකේ තියෙන වැඩිම එක්කෙනා කවුද කියන්න බලන්න. දෙකේ වැඩිම එක දෙකේ දෙකනේ. දෙකේ දෙකනේ වැඩිම එක්කෙනා. එහෙනම් දෙකේ දෙකක් ගත්තා එළියට. ගුණ කිරීම 3 වයින් වැඩිම තියෙන්නේ 3 එකක් නේ. ඒ කියන්නේ මේ ගාන ඇවුලක්ද නැත්නම් පේන්නේ නැහැ වගේද? පේන එකේ හවුලක් තිබ්බා. පුෂ් දැන් හරිද? හරි. අපි දෙකේ වැඩිම බලය දෙකේ දෙකනේ මේ ඔක්කොගෙම තියෙන දෙකේ දෙකක් ගත්තා. ඒක 3 වයින් තියෙන්නේ 3 1. ඒක ගත්තා. 5 වයින් තියෙන්නේ 5 1. ඕන් ඔය ටික වැඩි කරා. 4 වතාවක් 3 වතාවක් 5. ඕක වැඩි කරලා බලන්න 4 වතාවක් 3 12යි 12 කරක් 5 60යි. එහෙමත් වෙනවා කුඩා පොදු ගුණාකාරය. හරිද? ඕක එක ක්‍රමයක්. ඔව් කියන්නේ. අයියාර මේ දැන් 12 4යි 12යි 15යි එකට ලියලා අර බෙදාගෙන යන්නේ. ඔව් එහෙම ක්‍රමයකුත් තියෙනවා. ඒක චුට්ටක් කියලා දෙන්නකෝ අයියේ. ඕක අවුල්ද? ඕක තමයි හරිම විදිය. ලක්ෂණ කියන්නේ. ඕක මම කියලා දෙන එක නවත්තපු ක්‍රමයක්. මේ අහුවකින් කියලා දෙන එච්චරයි මේක. ඔයාලා අහපු හින්දා මේක කියා දුන්නේ. ඒත් මහ ලොකු දෙයක් නෑ අර එදා උට අවු කියමු ඉන්න මට නිකන් ඒක මං කියලා දෙන හැටි අවුල්ද දන්නෙත් නෑ. තප්පරයක් තියෙනවා. අයියා මහා පොදු සාධකයේ හොයනකොට සාධක දෙකක් හෝ තුනක් ආවොත් මොකද කරන්නේ? මං එහෙම එකක් කියලා දෙන්නම් පොඩ්ඩක් තියෙනවා. ඒ වගේ ගාන මට කියන්නකෝ පොඩ්ඩක්.
12 18 24. මොකක්ද අර ගානක් ඇහුවේ කියන්න බලන්න. අයියේ මම ඉස්සල්ලා ඇහුවේ අර මොකද කුඩා පොදු ගුණාකාරය හොයාගන්න බෙදීම එක. බෙදීම එක ඒක කියලා දෙන්නම්. මේ මහා පුරුෂාදගේ වෙන කතාවක් ඇහුවේ. මේකට බෙදීම ඔව් එකක් කියලා අයියා. දෙන්නද? ඔව් බෙදීම එක ඔව් කියලා දෙන්නද කියලා දෙන්න. මේකට? හරි. මේ බෙදීම ක්‍රමයේ තියෙන්නේ මෙන්න මෙහෙමයි. ටුක්ටක් කියන. මෙන්න මේ තුනම ලියා ගන්නවා. 4 12 15. ඔහොම ලියාගෙන මෙන්න මෙහෙම බෙදීම දානවා. බෙදීම දාන එකදී කරන්නේ අපි බෙදෙන කුඩාම සාධකයෙන් බෙදාගෙන යනවා. දෙකෙන් බෙදන්න පුළුවන් නේ. දෙකෙන් ඔක්කොම බෙදනවා. මේක 2යි මේක බෙදුවම 6යි. මෙතන බෙදෙන්නේ නැහැ. මෙතන බෙදෙන්නේ නැහැ 15 හැම ලිව්වා. හරිද? ඊළඟට ආයිමත් සැරයක් දෙකෙන් බෙදන්න පුළුවන් නේ. ඔව්. ආයෙ සැරයක් දෙකෙන් බෙදුවා. මෙන්න දෙකෙන් බෙදුවා. මේක බෙදුවම් 1යි. මේක බෙදුවම් 3යි. මේක බෙදුවම් 15යි. හරිද? ඊළඟට මේ තුන් දෙනාම එක වෙනකන් තමයි බෙදන්න ඕන වැඩි. හරිද? තුන් දෙනාම එක බවට පත් වෙනකන් තමයි බෙදන්නේ. අපි ආයිමත් බෙදනවා. ආයිමත් දෙකෙන් බෙදන්න බෑ. එහෙනම් බෙදන්න පුළුවන් ඊළඟ ප්‍රථමක සංඛ්‍යාව තමයි 3. අපි 3ෙන් බෙදුවා. 3ෙන් බෙදුවාන් පස්සේ මේක බෙදෙන්නේ නැහැ. බෙදලි ඉවරයි. 3 බෙදුවාන් පස්සේ 1යි. මේක 15 බෙදුවාන් පස්සේ 15 බෙදුවාන් 5යිනේ. හරි දැන් දෙන්නෙක්ම එක වෙලා ඉවරයි. මෙයයිත් එක වෙලා මෙයයිත් එක වෙලා. දැන් මෙයයි තමයි අන්තිමට ඉතුරුලා තියෙන්නේ. මෙන්න මේ පහත් දැන් බෙදා ගන්නවා 5. මේවා බෙදෙන්නේ නැහැ. බෙදලි ඉවරයි. බෙදලි ඉවරයි. 5 බෙදුවම් පස්සේ 1යි. දැන් ඊට පස්සේ කරන්නේ මෙන්න මේ එක අන්තිමට 1 3ක් වෙනකම් බෙදුවට පස්සේ මේ තියෙන සෙට් එක එහෙම් පිටින් අරගෙන ಗುಣ කරගන්න. අරකම තමයි එන්නේ. 2 වතාවක් 2 වතාවක් 3 වතාවක් 5. හරිද? හරි. ඕකේ මහා පුස්සාදගේ වන්නත් යාගේ ඔය විදිහටම. කොහොමද? ඔය බෙදීම ක්‍රමයේම දාලා මහා පුස්සාදගේ වන්නත් පුළුවන්.
තත්පරයක් කිරීම. ඔව්. ඔයාලා පොඩ්ඩක් කතා කරන්න බලන්න. එක්කෙනෙක් අඩුයිද මීටින් එකේ? ආව් නේද? ෂාදි නෑනේ. අනේ කොහෙ ගිහිල්ලාද? ඔයාලා මේ මාව පේන්නේ නැති වෙනවා නම් මම පින් කරගන්න. කොහොමද දන්නවද ඒක කරන්නේ? මගේ අයිකන් එක පෙන්න තැන හොයා ගන්න පුළුවන්නේ. ස්ක්‍රීන් එකේ එහාට මෙහාට ඔව්. ගිහිල්ලා ඒක ටච් කරන්න. මේකේ උඩ ඉරි තුනක් වගේ ඇති. මම මේ මගේ ලැප් එකෙන් පෙන්වන්නද පින් කරන විදිය? හා. තත්පරයක් වෙන්න. අර මීටින් සෙටින් වලට ගිහිල්ලාද? පොඩ්ඩක් ඉන්න. මගේ ලැප් එක පෙන්වනවද? ඔව්. පෙන්වන්නද පෙන්නේ. ඕකේ දැන් මමනේ පින් කරන්න ඕන. මෙන්න මෙතෙන්ට ගියන් පස්සේ මෙන්න මේක ටච් කරා. කොතනද? මේ මෙන්න. මෙතෙන්ට ගියන් පේනවද? ඔව්. මෙහෙම මීටින් එකේ මම නෝමල් ඉන්නවා. දැන් මම අන්පින් කරලා තියෙන්නේ. මම විතරක් පෙන්වන්නම් මේ සදිශාන්තික් කියලා එකක් තියෙන්නේ. ආන් ඒකට ගියා එතන උඩ තියෙන්නේ මේ තියෙන්නේ පේනවද? මේ ඊතලේ තියෙන තැන. එතන ටච් කරා හරි මොකක් හරි කරා ෆෝන් එකෙන් කරන්න එක මේ යට තියෙන්නේ පින් කියලා.